ලෝකයේ සෑම රටක්ම පාහේ තාක්ෂණයෙන් සහ නිදහසින් ඉහළටම යද්දී එකම එක රටක් විතරක් කාලය හරහා ආපස්සට ගිහින් කියලාට හිතුනොත්. ඔව් එහෙම රටක් මේ පෘථුවියේ අදටත් තියෙනවා. පොඩක් මේ පින්තූරිය දිහා බලන්න. ඔයා මේ දකින්නේ රාත්‍රී කාලයට පෘථුවිය පේන විදිය. හැම තැනක්ම විදුලි ආලෝකයෙන් රන්වන් පැහැ ගැන්විලා. නමුත් මේ මැද තියෙන කළු පැල්ලම මොකද්ද? ඒ තමයි උතුරු කොරියාව. ඔයා හිතනවා ඇති ඒ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ අපි වගේම කියලා. හැබැයි ඇත්ත ඒක නෙමෙයි. ඒ මිනිස්සු ජීවත් වෙන්නේ හරිම අමුතු දුක්ඛිත විදියට. ඔවුන්ට ලෝකය ගැන තියෙන්නේ අපි දන්නවට වඩා ඊටාම හාත්පසින්ම වෙනස් අමුතු චිත්‍රයක්. අද අපි යන්නේ මේ කම්බි වැටෙන් එහා පැත්තේ තියෙන ලෝකයේ අඳුරුම සහ අద్භූතම රහස් හොයාගෙන. මේ තමයි සිලොන් ජීනියස් අපි ඉදිරිපත් කරන උතුරු කොරියාවේ මිහිපිට අපාය. ඉතින් වීඩියෝ එකේ අවසානයේ වෙනකන් රැඳී සිටින්න කියලා මම ඔයාට ගෞරවයෙන් ආරාධනා කරනවා. ඈත අතීතයේ සිටම ප්‍රෞඩ ඉතිහාසයක් තිබුණු කොරියාව දෙකඩ වෙලා උතුර සහ දකුණු විදියට මෙච්චරටම වෙනස් රටවල් දෙකක් වුණේ කොහොමද? දෙවන ලෝක යුද්ධයේ අවසානයේදී 1945 වර්ෂයේදී ජපාන පාලනයෙන් නිදහස් වුණු කොරියාව දේශපාලන මතවාද දෙකකට මැදි වුණා. උතුරු ප්‍රදේශයේ සෝවියට් දේශයේ කොමියුනිස්ට් වාදයටත් දකුණු ප්‍රදේශයේ ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයටත් නතු වුණා. 1950 වර්ෂයේදී ඇති වුණු බිහිසුණු කොරියානු යුද්ධයෙන් පස්සේ 1953 වර්ෂයේදී මේ රටවල් දෙක නිල වශයෙන් 38 වැනි සමාන්තර රේඛාවෙන් වෙන් කෙරුණා. එදා එකම පවුලේ මව, පියා, සහෝදර සහෝදරියන් දෙපැත්තට වෙන්නුනේ ආයේ කවදාවත් මුණ ගැහෙන්නේ නැති වෙන්න. හිතන්න එකම පවුලේ අය ආයේ කවදාවත් නොදකින්න එකපාරටම වෙන්නුනොත් ඒක දරා ගන්න ගොඩක් අමාරුයි නේද? ඉතින් එදා ඉඳන් උතුරු කොරියාව ලෝකෙන් වෙන්නුණු හුදෙකලාම රාජ්‍යයක් බවට පත් වුණා. අද වෙනකොට උතුරු කොරියාව කියන්නේ නිකම්ම රටක් නෙමෙයි. ඒක මුළුමනින්ම කිම් පවුල වටා ගෙතුණු ආගමක් වගේ තැනක්. වර්තමාන උතුරු කොරියානු පාලකයා වෙන්නේ කිම් ජෝන් උන් ජනාධිපතිවරයා. මුලින්ම ඔවුන්ගේ කාලය ගැන බැලුවොත් අපි ජීවත් වෙන්නේ 2026 වර්ෂයේ වුණාට ඔවුන්ට මේක ජූජේ 115 වෙනි වර්ෂය වෙනවා. උතුරු කොරියානු ජනතාව තමන්ගේ දින දර්ශනය පටන් ගන්නේ ඔවුන්ගේ පළමු උත්තරීතර 나යකයා වන කිම් ඉල් සුන් උපන් 1912 වර්ෂයේ සිට. ඉතින් මේ අමුතුම හුදකලා රටේ ජනජීවිතය ගැන බලද්දී උතුරු කොරියානු ජනතාව ගෙවන්නේ ඉතාමත්ම දුක්බර කටුක ජීවිතයක්. ඒකාධිපති රාජ්‍යයක් ලෙස සැලකෙන උතුරු කොරියාව හිතාමතාම මානව හිමිකම් උල්ලංඝනය කරන බවටත් චෝදනා එල්ල වෙනවා. වර්තමාන නායක කිම් ජෝන් උන්ගේ පියා වන කිම් ජෝන් ඉල් හෘදයාබාධයක් හේතුවෙන් 2011 වර්ෂයේදී මරණයට පත් වුණා. ඉන් අනතුරුව තමයි කිම් ජෝන් උන් උතුරු කොරියාවේ උත්තරීතර නායකයා බවට පත් වුණේ. උතුරු කොරියාවේ ජනගහනය එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව 2.45 ලක්ෂයක් වෙනවා. මේ රටේ අගනුවර පියොන්ග්යාන්. ඒ වගේම මුදල් ලේඛකයා තමයි උතුරු කොරියානු වොන්. මේ රටේ මිනිස්සු කිසිම ආගමක් අදහන්නේ නැහැ. ඔවුන් අදහන්නේ ඔවුන්ගේ උත්තරීතර නායකයාව. ඒ වගේම මේ රට මේ වන විට අන්තර්ජාතික ආහාර ආධාර සහ චීනය සහ රුසියාව සමග ඇති වෙළඳ සම්බන්ධතා මත දැඩිව රඳා පවතින රටක්. ඒ වගේම මේ රට කිම් පවුලේ පාලනයට නතු වීමත් සමග උතුරු කොරියානු ජනතාවට ඉමහත් දුක්ඛිත ජීවිතයක් ගත කිරීමට සිදු වුණා. උතුරු කොරියාව අදටත් ගොඩක් ප්‍රසිද්ධ දේශපාලන සිරකරුවන් වැඩිම රටක් විදියට. කාන්තාවන් සහ ළමුන් පවා දේශපාලන සිරකරුවන් ලෙස තබා ගැනීමට උතුරු කොරියානු පාලන තන්ත්‍රය කටයුතු කරනු ලබනවා. මේ පාලන තන්ත්‍රය විසින් රටේ ජනතාවගේ සාමාන්‍ය ජීවිතය ඉතා දැඩි ලෙස පාලනය කරනු ලබනවා. උතුරු කොරියානු ජනතාව පාලනය කිරීම සඳහා මේ රජය විසින් දරුණු ප්‍රොපගැන්ඩා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඔවුන් මිනිසුන්ගේ සිතිවිලි පවා පාලනය කරන්නේ මේ ක්‍රමය හරහා. ඔවුන්ගේ පාලකයව දෙවියෙකු ලෙස හැඳින්වීමට ජනතාව පොළඹවනු ලබනවා. මේ ක්‍රමය හරහා සෑම නිවසකම පාලකයින්ගේ රූප දෙකක් තිබීම අනිවාර්ය වෙනවා. එම රූපවල දූවිලි වැදීම පවා මරණ දඬුවම ලැබීමට වරදක් ලෙස සලකනු ලබනවා. උතුරු කොරියානු ප්‍රොපගැන්ඩාව හරහා පිටත ලෝකයේ දියුණුව හෝ සත්‍ය තොරතුරු රට තුළට පැමිණීම සම්පූර්ණයෙන්ම වළක්වලා තමයි තියෙන්නේ. මිනිසා සඳ මත පාතපු බවවත් Apple, Samsung, Huawei වැනි දියුණු දුරකථන ලෝකයේ මිනිසුන් භාවිතා කරන බව වැනි සුළු දැනුමවත් උතුරු කොරියානු ජනතාව අදටත් දන්නේ නැහැ. ඒ වගේම මේ හුදකලා රට තුල රූපවාහිනී නාලිකා 3-4ක් තිබුණත් ඒ සියල්ලම විකාශනය වන්නේ රටේ යුද ශක්තිය සහ පාලකයාගේ ගුණ ගායනා කරන වැඩසටහන් පමණයි. ඒ වගේම මේ රට තුල දුරකථන භාවිතා කිරීමට අවසර තිබෙන්නේත් පාලන තන්ත්‍රයේ ඉහළ නිලධාරීන්ට පමණයි. ඔවුන්ට උනත් ලබා දී ඇති දුරකථන විශේෂයෙන්ම උතුරු කොරියාවට පමණක් නිෂ්පාදනය කරන ලද දුරකථන වෙනවා. හේතුව තමයි මේ දුරකථන වලින්
අපිට වගේ Google, Facebook, YouTube වගේ අන්තර්ජාලය භාවිතා කිරීමට ඔවුන්ට අවසර ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට උතුරු කොරියාවේ භාවිතා වෙන්නේ ප්‍රාදේශීය අභ්‍යන්තර ජාලයක්. ඒ කියන්නේ අන්තර්ජාලය වෙනුවට ඔවුන්ගේ තියෙන අභ්‍යන්තර ජාලයක්. මේ අභ්‍යන්තර ජාලය ක්වන්ම්යොන් යන නාමයෙන් හඳුන්වනු ලබනවා. මේ අභ්‍යන්තර ජාලයේ වෙබ් අඩවි 30කට පමණ සීමා වෙලා තියෙනවා. මේ සෑම වෙබ් අඩවියකම උතුරු කොරියානු න්‍යෂ්ටික ආයුධ, යුද ශක්තිය, මිසයිල සහ උත්තරීතර නායකයාගේ ගුණ ගායනා පමණක් ඇතුළත් වී තිබීම විශේෂත්වයක්. මේ රට තුළ ජනතාවට තමන්ගේ නිදහස තමන්ට කැමති අයුරින් භුක්ති විඳීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ට තම කොණ්ඩේ පවා කැපීමට අවස්ථාවක් ලැබෙන්නේ රජය විසින් හඳුන්වා දුන් මෝස්තර සීමිත ප්‍රමාණයකට යටත්ව. මිනිසුන්ගේ පෞද්ගලික රුචිකත්වය පවා පාලනය කරන්න මේ රජය කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ආගම් මැදහීම මරණ දඬුවමට හේතුවක් වෙනවා. බයිබලයක් ළඟ තබාගෙන හසුවීම සිය පවුලටම මරණ දඬුවම ලැබීමටද හේතුවක් වෙනවා. මේ පාලනයේ තියෙන බියකරුම පැත්ත තමයි පරම්පරා 3ක දඬුවම. කෙනෙකු රජයට විරුද්ධව එක වචනයක් හෝ පැවසීම ඔහු පමණක් නෙමෙයි. ඔහුගේ දෙමව්පියන්, දරුවන් පවා සියලු දෙනාම සිර කඳවුරු වලට යවා වද හිංසා පැමිණීමට හේතුවක් වෙනවා. ඒ වගේම දකුණු කොරියානු චිත්‍රපට, K-pop සංගීතයට සවන් දීම සහ විදේශීය ගුවන් විදුලියකට සවන් දීම පවා මරණ දඬුවම ලැබිය හැකි වැරදිවලට ඇතුළත් වෙනවා. මේ හේතුන් නිසා අසල්වැසි මිනිසුන් සමග තිබෙන විශ්වාසය පවා ඔවුන්ගේ මියගොස් අවසానයි. උතුරු කොරියානු අගනුවර වන පියොන්ග්‍යාන්ග් නුවරින් බැහැරට ගියොත් දකින්න ලැබෙන්නේ මහා සාගතයක්. 1990 දශකයේ ඇති වූ සාගතයෙන් ලක්ෂ 30කට අධික පිරිසක් මිය ගියා. අදටත් එරට දරුවන්ගෙන් 3න් 1ක් පමණ උග්‍රමන්ත පෝෂණයෙන් පෙළෙනවා. සොල්දාදුවන් පවා ඇති කුසගින්න නිසා ගම්මාන කොල්ල කනවා. රාත්‍රියට මුළු රටම අඳුරේ ගිලෙද්දී විදුලිය ලැබෙන්නේ පාලන තන්ත්‍රයේ ඉහළ නිලධාරීන්ට පමණයි. ඒ වගේම සෞඛ්‍ය පහසුකම් ලැබෙන්නේත් රටේ ජනතාවගෙන් 3න් 1කට වැනි ඊටාම සුළු පිරිසකට. බොහොමයක් රෝහල් වලට පවා මේ වන විටත් විදුලි පහසුකම්වත් ලබා දීලා නැහැ. ඉතින් මේ හේතුන් නිසා උතුරු කොරියාව තුළ ළමා උපත් පවා සිදු වෙන්නේ නිවාස තුලමයි. උතුරු කොරියාවේ අගනුවර වන පියොන්ග්‍යාන්ග් අගනුවර රථවාහන තදබදේ ඊටාම අඩු බොහොම පිරිසිදු පාරවල් දක්නට ලැබෙනවා. මේකට හේතුව තමයි මේ රට තුළ වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව ලැබෙන්නේත් පුද්ගලයන් 1000කින් එක් අයෙකුට පමණක් වීම. ඒ වගේම මේ පිරිසිදු මාර්ග පියොන්ග්‍යාන්ග් අගනුවර දකින්නට ලැබුණත් ඒවා පියොන්ග්‍යාන්ග් අගනුවරට පමණක් සීමා වෙනවා. එයින් පිටත රට තුළ කිසිම සංවර්ධන කටයුත්තක් සිද්ධ වෙන්නේ නැහැ. ඔයා දන්නවද මේ දුප්පත් රටේ පාලකයාට සුපිරි සැප විඳින්න මුදල් ලැබෙන්නේ කොහෙන්ද කියලා? ඒක පිටිපස්සේ තියෙන්නේ ලෝකේ රහසිගතම ආයතනයක්. ඒක තමයි room 39. එමන් නැත්නම් කාමර අංක 39. මේ හරහා මුළු ලෝකයේ පුරාම රහසිගත ජාවාරම් සිද්ධ කරනවා. පියොන්ග්‍යාන්ග් නුවර කම්කරු පක්ෂ මූලස්ථානයේ කේන්ද්‍ර කරගෙන මේ කාමරය පිහිටා තිබෙන්න පුළුවන් කියලා තමයි විවිධ මත ඉදිරිපත් වෙලා තියෙන්නේ. ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණය කිරීම, රන් ජාවාරම සහ තහනම් ද්‍රව්‍ය අලෙවිය හරහා වසරකට ඩොලර් බිලියන ගණනක් මේ room 39 මගින් ඊටම වංචනිකව උපයනු ලබනවා. මේ සල්ලි මොවුන් යොදාගන්නේ රටේ ජනතාවගේ සුබ සාධනයට නම් නෙවෙයි. පාලකයාගේ සුඛෝපභෝගී ජීවිතයට සහ න්‍යෂ්ටික මිසයිල් හදන්න පමණයි. ඒ වගේම රට තුල ආදායමෙන් 25% පමණ ඔවුන්ගේ ආරක්ෂක පිරිවැය විදියට ඔවුන් යොදා ගන්නවා. ලෝකයෙන් තුන්වෙනියට විශාලතම බිට්කොයින් සංචිතයට හිමිකම් කියන්නේත් මේ උතුරු කොරියාව. විවිධ සයිබර් ප්‍රහාර සහ වංචනික කටයුතු හරහා මේවා උපයා ගන්නට ඇති බව තමයි පර්යේෂකයින්ගේ මතය වෙලා තියෙන්නේ. මීට හාත්පසින්ම වෙනස් දකුණු කොරියාව අද ලෝකයේ තාක්ෂණික දැවැන්තෙක් වෙද්දී උතුරේ මිනිස්සු තාමත් කුඹුරු වල වැඩ කරන්නේ ගවයින් යොදාගෙන. උතුරු කොරියානු තරුණෙක් සාමාන්‍යයෙන් දකුණු කොරියානු තරුණයෙකුට වඩා අඟල් 3ක් පමණ උසින් අඩුයි. මේට හේතුව ලෙස විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මේ ජානමය ගැටලුවක් නොවන බවත්. මේට හේතුව උතුරු කොරියානු ජනතාවට කුඩා කාලයේ පටන්ම පෝෂදායී ආහාර නොලැබීම බව. මේ අපායන් බේරීමට රටින් පැන යාමේදී හසු වුණොත් එතනම වෙඩි තබා ඝාතනය කරනවා. බොහෝ දෙනෙකු චීනය හරහා පලා ගියත් චීනය ඔවුන්ව නැවතත් උතුරු කොරියාවටම බාර දෙනු ලබනවා. කෙසේ හෝ මේ අපායන් බේරියන අය දකුණු කොරියාවට ආවට පස්සේ මුල්වරට දකින්නේ නිදහසේ හුස්ම ගන්න පුළුවන් ඊටම ලස්සන ලෝකයක්. උතුරු කොරියාව කියන්නේ ලෝකයේ ඉදිරියේ තිබෙන විශාලතම මානුෂීය ඛේදවාචකයක්. room 39 වැනි කූට උපක්‍රම හරහා මුළු ලෝකෙම පාලනය කරන මිනිසුන් සිටින රටක අහිංසක මිනිස්සු හැම තප්පරයකම ජීවත් වෙන්නේ ඊටාම දරුණු බියකින්. අපි අද භුක්ති විඳින මේ පොඩි නිදහස පවා ඒ රටේ මිනිසුන්ට ලොකු හීනයක්. ඉතින් මේ සා විශාල වශයෙන් මිනිස් අයිතිවාසිකම් අමුවේ උල්ලංඝනය වෙද්දී මේ රටේ මිනිස්සුන්ගේ නිදහස වෙනුවෙන් කිසිම රටක් මැදිහත් නොවන්න තියෙන ලොකුම හේතුව තමයි උතුරු කොරියාවට ඇති දැවැන්ත යුද ශක්තිය සහ න්‍යෂ්ටික යුද බලය. මේ අමානුෂික පාලනය ගැන
ඔයාගේ අදහස මොකක්ද? අනිවාර්යෙන්ම මේක පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ඔයාගේ දැනුම වර්ධනයට වැදගත් වුණා කියලා හිතනවා නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයා තාමත් අපේ සිලොන් ජීනියස් YouTube පවුලට එකතු වුණේ නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක press කරලා මේ දැන්ම අපේ පවුලත් එක්ක එකතු වෙන්න. ඉතින් තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් ඉදිරි දවසකදී මුණ ගැහෙමු. ඔයාට සුවදායී දිවියක් ප්‍රාර්ථනා කරනවා.